අපි හොඳටම දන්නවා යක්ෂයා තමයි මේ දේවල් එකින් එක මේ කරේ. ඉතින් යක්ෂයාට ඕන දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නැත්නම් දෙවියන් වහන්සේට විරුද්ධව පුළුවන් තරම් තරහකාරී ඇති කරන්න. සාමාන්‍යයෙන් සතුරෙකුට තියෙන දේ අපි ආයතනයක හෝ වේවා අපි ගමක නැත්නම් තැනක අපි කොහේ හිටියත් කවුරු හරි කෙනෙක් අපිත් එක්ක තරහයි නම් අපිට විරුද්ධයි නම් එයා උත්සාහ කරන්නේ හැමෝටම ගිහිල්ලා බොරු කියලා ඒ කෙනා ගැන බොරු කියලා කේලම් කියලා දේවල් කළා තරහා ගස්සවලා පුළුවන් තරම් තරහකාරයෝ ඇති කරන්න. එහෙම නැත්නම් සතුරන් ඇති කරන්න නේද? ඒක තමයි සාමාන්‍ය සතුරන්ගේ තියෙන ලොකුම දේ. ඉතින් පුළුවන් තරම්. එතකොට එක්කෙනෙකුට විරුද්ධ වෙන කට්ටිය වැඩි. එක්කෙනෙක් විරුද්ධ වෙනවට වඩා එයාගේ පැත්තට ගොඩාක් කට්ටිය එකතු කරගත්තොත් එතකොට විරුද්ධ වෙන කට්ටිය වැඩි. ඉතින් ක්‍රිස්තියානි ජීවිතය කියන මේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ හැටියට ක්‍රිස්තුස් වහන්සේව අදහන උන්වහන්සේගේ වචනය දිනපතා අපේ ජීවිතේ ක්‍රියාවට නංවන්න අපි උත්සාහ කරන සෙනගක් අපි කියන්නේ අපි හැමෝම 100%ක් හරි අපි කරනවා හැමදේම කියලා නෙවෙයි. හැබැයි අපි උත්සාහ කරනවා ඒ වගේම පුළුවන් උපරිම අපි ශුද්ධාත්මයන් වහන්සේ සමග උන්වහන්සේගේ ඵල අපේ ජීවිත තුළ තව අපි උන්වහන්සේට ඒ කියන්නේ ආයත පෙන්වන්න අපි ජීවත් වෙන්න උත්සාහ කරන සෙනගක්. ඉතින් ඒකට විරුද්ධ දේවල් කරන්න, බාධා කරන්න, නතර කරන්න බොහෝ විදියට යක්ෂයා උත්සාහ කරයි. ඉතින් 1 පේත්‍රස් 5 පේතෘතුමා කියන වගේ ඔබමින් යක්ෂයා යන්නේ. දැන් ජෝබ් පොතේ දෙවියන් වහන්සේ ආනවා කොහෙන්ද දෙන්නේ කියලා කියනවා ගිහිල්ලා මම ෆුල් රවුමක් අපි කියනවානේ හොඳ රවුමක් ගහලා ආවේ රවුමක් ගිහිල්ලා ආවේ මම කියලා. ඒ කියන්නේ හොය යන්නේ. ඉතින් බොහෝ වෙලාවට ක්‍රිස්තියානි දරුවෝ විවේක ගත්තට යක්ෂයා විවේක ගන්නේ නැහැ. පැය 24ම ඔහුගේ කියන්නේ මේ ගෝලියෝ නිතරම වැඩේ යෙදිලා ඉන්නේ මොකද්ද වෙන්න කියන එක. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ තමයි අපිව මොනිටර් කරන එක. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් යක්ෂයාට කියන්න බෑ මොනවාද අප තුළ වෙන්නේ මොනවාද කියන දේ. නමුත් යම්කිසි විදියකින් සෙන්ස් කරන්න පුළුවන්. ඊළඟට තමයි අපේ වෙන දේවල් වෙනස් වීම වෙනස්කම් දෙවියන් වහන්සේ අපේ ජීවිතවල කරන දේවල් දැන් ජීවිතේ වෙනස් වෙන දේවල් ඔක්කොම මොනිටර් කරනවා. එතකොට බලනවා මෙයා දෙවියන් වහන්සේ තුළ ඉතියට වඩා දැන් ගොඩාක් වෙනස් වෙගෙන ඇවිල්ලා දැන් දේවල් තිබිට වඩා. එතකොට උත්සාහ කරනවා. ඒක රිපෝට් කරන්න වෙනම කට්ටිය පත් කරලා තියෙන්නේ නිතරම. හරි නිතරම. ඒකට කියනවා මොනිටරින් ස්පිරිට් and familiar ස්පිරිට් කියලා ಜಾති දෙකක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. මේ පාඩමේ මම කියු විදිහට ගොඩක් ඇදෙන්නේ නැහැ. නමුත් මම ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒ ගැනත් පොඩ්ඩක් කව කරන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. එතකොට ඒකෙන් තමයි අපිව මොනිටර් කරන්නේ. ඉතින් ඒකයි කියන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහුම්කම් දෙන්න බයිබලෙ කියන්නේ අඩුවෙන් කතා කරන්න වැඩි අහුම්කම් දෙන්න වැඩි කතා කරන්න එපා කියලා. ඉතින් මම ඒක ගිය සුමානෙත් කිව්වා ඒකයි ජේසුස් වහන්සේත් වැඩි දේවල් අහද්දි කතා කරේ නෑ. අපි නිතරම අපිට තියෙන ප්ලෑන් එක අපි කරන්න යන දේ අපි මොකක්ද ඊළඟට වෙන්නේ මොනවද කරන්න දෙන්නේ කියන දේ නිතරම අපි හැමෝටම කියන්න හොඳ නෑ. මොකද අපි ඉන්න මේ මොහොතේදී දේව දූතයොත් මේ අවට ඉන්නවා. ඒ වගේම තමයි ඒ තරහකාරයාගේ නැත්නම් විරුද්ධකාරයාගේ ඔවුන්ගේ ගෝලියනුත් සමහර වෙලාවට ආවට බලාගෙන ඉන්නවා මොනවද මේ සිද්ධ වෙන්නේ කියන දේ කියන එක. ඉතින් ඒක නිසා තමයි අපේ තියෙන ප්ලෑන් එක දෙවියන් වහන්සේ ඔබට කතා කරන දෙවියන් වහන්සේ ඔබට යමක් පෙන්වනවා. ඊළඟට මං දුවේ පුතේ මං කරන්න යන්නේ ඔයගේ ජීවිතේ මේ විදිහට කියලා. ඒක රිවීල් කරන්න එපා. ඒක වෙනකන් කියලා සයිලන්ට්ලි තියාගන්න කියලා. ඕක තමයි ලෝකෙ මිනිස්සු මොනවාද ඔය ළඟ මොකක් හරි ඒගොල්ලන්ගේ දෙයක් කියන්න යනකොට දන්නවද අලුත් ප්‍රොජෙක්ට් එකක් අප්‍රූව් වුණා නැත්නම් අලුත් දෙයක් වෙන්න යනවා කතා කරගෙන යනවා කියද්දි කියන්න කලින් ළඟ තියෙන මේස් එකට තට්ටු කරලා ඉවරලා කියන්නේ මොකද ওই ගස්වල තමයි අශුද්ධ ආත්ම ඉන්න නිසා ඒගොල්ලෝ ඒකට තට්ටු කරලා මේව ටච් වුඩ් කියලා කියන්නේ අශුද්ධ ආත්මයක් අහගෙන ඉන්න එපා මේ වෙලාවේ ඉන්නවා නම් මෙතනින් යනවා කියන එක තමයි මේසෙට තට්ටුවක් දාන්නේ. හරි මේ කියනවා නම් යනවා මෙතනින් කියලා අර නිකන් ඒක ඒ ආකාරයට තමයි ඒක නිකන් අර කියන්නේ අපි කියනවානේ යන්න මෙතනින් අපි පොඩි ප්‍රයිවට් කතාවක් මෙතන අහන් ඉන්න ඕනේ නැහැ කියලා අපි අන්න ඒ සමාන දෙයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ලෝකෙ මිනිස්සු දන්නවා හෝ දන්නවා හෝ මේවා කියන්නේ ආපු දේවල් මේවා පාගත්ත යක්ෂයාගේ දේවල්. ඉතින් ඒක නිසා තමයි අපේ ජීවිතේත් ඊටාම වටිනවා
ඉක්මනට අදිසි වෙන්න එපා දේවල් රිවීල් කරන්න. දෙවියන් වහන්සේ ටයිම් එක එනකොට දෙවියන් වහන්සේ කියයි දැන් ඔයා කියන්න මේක කියලා. එතකන් ඔබ ඉවසීමෙන් ඉන්න. හැබැයි අපේ කට නලියනවා අපිට හරි අමාරුයි දරාගෙන ඉන්න බෑ මේක කියමුද කිව්වොත් හොඳයි නේද කියනකන් නින්දයක් නැහැ බඩ පුරවලා දාලා අමාරුයි එක එක දේවල් ඉතින් ඒක ඉතින් අපේ ස්වභාවය. හරි. නමුත් ක්‍රිස්තියානි දරුවෙක් හැටියට පරිස්සම් වෙන්න ඒ දේවල් ඔබ පරිස්සමෙන් ඉන්න ඕනේ. ඒකයි අදිසි වෙන්න එපා රිවීල් කරන්න එපා කියලා දෙවියන් වහන්සේ කියන්නේ. වෙන කාටවත් දෙයක් නිසා නෙවෙයි. ඒක ටයිම්ලි දෙවියන් වහන්සේ කරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ කරපු ආශිර්වාදය අපි අනිත් පැත්තට බෙදා ගන්න ඕනේ කියන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේට මහිමයපත් වෙන්න කරන්න ඕනේ. නමුත් ඒ දේවල් වෙනතුරු ඔබට වේලාසෙන යමක් වෙනවා නම් ඔෆිස් එකේ යමක් කතා වෙනවා මං ගැන මේගොල්ලෝ මේ කරන්න යනවා. ඒක හැමෝටම කියන්න එපා. ඔබගේ භාර්යාවට උනම් කියන්න, ස්වාමි පුරුෂයාට කියන්න. ඒකත් වෙනකන් වැඩි එක රිවීල් කරන්න එපා. මොකද අහගෙන ඉන්න එක පුද්ගලයෙක් නෙවෙයි දේවදූතයෙක් විතරක් නෙවෙයි අවට අනිත් අයත් අහගෙන ඉන්නවා. ඒකයි ස්පිරිචුවලි මම කියන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න. හොඳයි අපි වෙනදා වගේම අපි නතර කරපු තැනට යන් අපි හොඳයි. හොඳ අපි මැයි මාසේ 10 වෙනිදා දෙවෙනි කොටස එන්නේ අපි. දෙවෙනි කොටස පළවෙනි කොටස ගිය සුමානේ අපි පටන් ගත්ත අලුත් මාතෘකාව අපි දෙවෙනි කොටසේ අපි ඉන්නේ. ගිය සුමානේ ප්‍රායෝගික ආගම ප්‍රැක්ටිකල් රිලිජන් කියලා කියන්නේ. අමුතුම වෙනස්ම මාතෘකාවක්. ඉතින් දෙවියන් වහන්සේ කාලාන්තරයක් තිස්සේ මේකට සූදානම් කර හිටපු දෙයක්. අපි ගිය සුමානේ බැලුවා ඔබට මතක ඇති. වීඩියෝ කීපයක් අපි බැලුවා පැටර්න් එකක් යක්ෂයාගේ හැම වෙලේම ක්‍රමේ තමයි යම්කිසි පැටර්න් එකක් ක්‍රියේට් කරන්නේ ක්‍රියේට් කළා මුලදී එයාට ලැබිච්ච ඒ අදහස එයාට ලැබිච්ච දේ එයා කෙනෙක් එක බෙදා ගන්නවා සමහරවිට එකපාරට ඒ කෙනා එකඟ වෙන්නේ නැහැ එතකොට විරුද්ධ පැත්තට අත් ටික ඔක්කොම ගියා ඊට පස්සේ ටික දවසක් යනකොට නිකම්ම දන්නේම නැතුව ඒගොල්ලෝ ඒ ක්‍රමවේදයට ඇඩප්ට් වෙලා හැමෝම වෙද්දී අන්තිමට අපි දැක්ක ඒකේ ඔක්කොමලා එක පැත්තට අතවරනවා මේක තමයි මුලින්දම්ම යක්ෂයා දේවල් ක්‍රියේට් කරේ නිතරම ක්‍රියේට් කරන්නේ දේවල් කරන්නේ ඒවා තුල කොටු වෙලා ඉන්න අය ඒවා තුල තමයි සාම සංගවිලා ඉන්න අය මේ අද කාලෙත් ගොඩාක් ඒවට මිනිස්සු ඉර වෙලා ඉන්නේ ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ එහෙම වෙන්න බෑ මෙහෙම නෙවෙයි ක්‍රමය ඔයා මේක ඔක්කොම වෙනස් කරන්න හදනවා එහෙම වෙන්න කරන්න බෑ මේවා කාලාන්තරය තිස්සේ පවත්වගෙන ආපු දේවල් කියලා ගොඩාක් අය කරනවා දැන් ඒ ක්‍රමයක් ක්‍රියේට් කරපුවාම යම්කිසි ভাইබ්‍රේෂන් එකක් ඇති වෙනවා ভাইබ්‍රේෂන් එක කියන්නේ තාන්දෝලන එහෙම නැත්නම් යම්කිසි තරංගයක් එතකොට ඒ ලෙවල් එකේම ඉන්න කෙනාට කිව්වම එයා පිළිගන්නවා දැන් ඒ වගේ දෙයක් ක්‍රියේට් කරපු කෙනෙක් අපිට ඇවිල්ලා කිව්වොත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය දන්න නිසා අපි ඒකට එකඟ වෙන්නේ නැහැ මොකද අපි හැම වෙලෙම බයිබලයේ සමග සංසන්දනය කරලා බලනවා. හරි? දැන් මේ වීඩියෝ එක බලන්න මොනවද වෙන්නේ කියන එක. හරි? ඔබට පේනවා ඔබගේ පැත්තෙන් දකුණු අත පැත්තේ හර්ට්ස් 440යි අනිත් පැත්තේ තිබ්බේ 540යි. කිසිම හෙලවීමක් උනේ නැහැ මොකද ඒ තරංග ලෙවල් එක ඉහළ නිසා. දැන් ඒ ලෙවල් එකටම 440යි 440යි තේද්දි අන්න ඒ බෝලේ මූව් වෙන්න පටන් ගත්තා. එතකොට ඒ ලෝකේ පැටර්න් එක හැටියට ලෝකයේ දේවල් වලින් අතරම සංගවිලා හිර වෙලා ඉන්න කෙනාට ඒ වගේ අයිඩියාස් දුන්නාම ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඉන්නේ යකාගෙන් ඉන්නේ වැරදි අයිඩියාස් වැරදි දේවල් එන්නේ වැරදි ක්‍රමවේද එන්නේ අපිට වැරදි දේ කරන්න මේක ෆලෝ කරන්න මේ විදිහට කරන්න කියලා එන දේ. එතකොට එයාගේ ලෙවල් එකෙම ඉන්න කෙනෙක් නම් ඒක එයා කෙලින්ම ඒක එයා පිළිගන්නවා. දැක්කද ඒක හෙලවුණා. ඔබට ඕන නම් තව සැරයක් මම ට්‍රයි කරන්න. මෙතන 512 කිසිම හෙලවෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් කිසිම ඒත් යම්කිසි තරංගයක් නිපදවන්නේ එකකින් සද්දයක් ඇති වෙනවා. නමුත් පොඩ්ඩක්වත් හෙලවුනේ නැහැ. හැබැයි ඒ ප්‍රමාණයටම ගත්තම ඔන්න පොඩි මූවමන්ට් එකක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි යක්ෂයා මිනිස්සුන් අල්ලගෙන දේවල් කරන්නේ. ඉතින් අපි බලමු 2 තිමෝති 3:11. 2 තිමෝති 3:11 අන්තිෝකියේදී ඉකොනියෝ දීත් ලුස්ත්‍රාවේදීත් මට සිදු වුණා වූ මට පැමිණුණා පීඩාද දුක් විඳීමද බලාගත්තේය. ඒ ආකාර පීඩා වින්දෙමි. ඒ සියල්ලන්ද ස්වාමින් වහන්සේ මා
මිදූස් එක. එතකොට අන්තිෝකයේදී ඉකනෝවේදී එතකොට ලුස්ත්‍රාවේදී පවුල්තුමා සෑන පීඩාවලින් ගියා. පීඩා කරා යට ගල් ගැහුවා කසපාරවලින් ගහලා ඒ සිටිකින් එළියට දැම්මා මැරුණා කියලා හිතලා සෑන දේවල් තුලින් එහා ගියා. ඉතින් නමුත් ඒ සියල්ලදී ස්වාමින් වහන්සේ ආව මිදුවාලු. හරි ඔබ බලයි මොකද මේකත් එක්ක තියෙන සම්බන්ධතාවය කියලා. අපි යන් තියෙන පවුල්සා තෙක්ලා මම දන්නේ ඔබ දන්නවද කියලා බහලා ඇතිද කියලා මේ කතන්දරේ නැහැ බයිබලේ. නමුත් මේක බයිබලෙන් පිට බයිබලට එකතු නොකරපු නන් කැනෝනිකල් පොත්වල තිබිච්ච කතාවක් මේ කතාවක් කිව්වොත් ඇත්ත සිදුවීමක්. ඉතින් මේක ඔබට ගෙනාවේ. දැන් මේ පෞල්තුමා මේ තිමතිය කියන්නේ මේ මෙයත් එක්ක ඇතිවෙච්ච මේ සිදුවීම තමයි මේ කියන්නේ. හරිද? ඒතර අන්තිෝකිය සිට ඉකොනොයමි දක්වා උන්වහන්සේ කවුද පවුල්තුමා ගමන් කරා. හරි ගියා. දැන් එහෙට යනවා. හරි. අයිකෝනියන් කියලා කියන ඉංග්‍රීසි වලින් අර ඒක ඉංග්‍රීසි වලින් කියන ලේසියි. ඇන්ටියෝක් ඉඳන් අයිකෝනියන් වලට ගියා පවුල්තුමා. ඒ යද්දී පවුල්තුමාත් එක්ක එකතු වෙන පුද්ගලයන් දෙන්නෙක්. ඒ තමයි දෙමස් සහ හර්මෝජිනිස් කියන. හරි. මෙතන කුහකයන් කියලා ලියලා තියෙනවා ඉංග්‍රීසි වලින් තියෙනවා ඒගොල්ලෝ ඇවිල්ලා හරිම කුහකයෝ දෙන්නෙක් කියලා. පවුල්තුමා ඒක හොඳටම දැනගෙන හිටියා. පවුල්තුමා දන්නේ නැතුව නෙවෙයි මේගොල්ලන් එක්ක ගියේ. පවුල්තුමා දනන් හිටියා. ඉතින් පවුල්තුමා හිතුවා දැන් මම ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇවිල්ලා ඉන්න නිසා කාටත් ඒ කියන්නේ කාවත් එපා කරන්න හොඳ නැහැ. වෛර කරන්න හොඳ නැහැ. මම ඒගොල්ලන්ට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය පෙන්නලා ඒගොල්ලන්ව වෙනස් කරන්න ඕනේ. හරි ඒ කියන චේතනාවකින් තමයි පවුල්තුමා මේ දෙන්නව ඒ ගමනට අරගෙන යනවා මේ දෙන්නව. ඉතින් පවුල්තුමා බැලුවා මේගොල්ලන්ව හදන්න. කොහොම හරි මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මේගොල්ලන්ට පෙන්නලා මේගොල්ලන්ගේ තියෙන ගති මම කොහොම හරි වෙනස් කරලා හදනවා. කමන්න මේ ගමනට මම මේගොල්ලන්ව එක්ක යනවා කියලා මේ දෙන්නවත් එකතු කරගන්නවා පවුල්තුමා. එකතු කරගෙන පවුල්තුමා යන්නේ අයිකෝනියම් වලට යන්නේ. කොහෙද? අන්තිෝකියේ ඉඳන් අයිකෝනියම් වලට ගිහිල්ලා උන්වහන්සේ මේ පවුල්තුමා මොකද කරන්නේ? ඔනෝසිෆස් ඔබට මතක ඇති ඒක තිමෝති වල හම්බෙච්ච ගෝලෙක් තමයි. එතකොට තීතස් ඔබට දන්නවා තීතස් පොත. තීතස් ඇවිල්ලා දැන් පණිවිඩයක් යවනවා කාටද? ඔනෝසිෆස්ට. ඔනෝසිෆස්ට යවනවා මේම අපේ ලොක්කා යනවා පවුල්තුමා යනවා. ප්ලීස් එයාව පිළිගන්න. එයාව පිළි අරගෙන ඔයාගේ ගෙදරම තියාගෙන එයාව හොඳට බලා ගන්න. ඒ සේවය කරන කාලය තුලදී එයාව තියාගෙන පුළුවන් උපරිම සලකලා දේවල් කරන්න කියලා තීතස් මෙයාට පණිවිඩයක් එවනවා. එතකොට මෙයාට හැඩරුව කියනවා. දැන් මේ මොකද ඒ කාලේ WhatsApp නැහැනේ පින්තූරයක් යවන්න මෙයා තමයි පුද්ගලයා. මොකද මීට කලින් දැකලා නැහැ. ඒ නිසා එයා කියනවා පවුල්තුමා ටිකක් මිටි පොඩ්ඩක් බෝල්ට්ලි ඒ කියන්නේ කොණ්ඩේ අඩුවේ. නහය පොඩ්ඩක් ඇද වෙලා වගේ තියෙනවා. කකුල් දෙක ටිකක් මහතයි මේ ඒ වගේ තමයි ඇඩරුව කිව්වම දැන් මොකද ඔනෝසිෆස් මොනවාද එයා දැන් මග බලාගෙන ඉන්නකොට එයා දුරින් දකිනවා කට්ටියක් එක්ක එනකොට මැද ඉන්නවා ඒ කියපු හැඩරුව තියෙන පුද්ගලයාව. දැක්කම ඊට පස්සේ දුවලා ගිහිල්ලා එයාව හක් කරලා කියනවා පුදුම සන්තෝෂය ආව දකින්න අපේ ගමට ආපු එක ලොකු දෙයක්. මට තීතස් පණිවිඩ එව්වා අනේ එන්න කියලා. එයාව වැළඳගෙන සිපගෙන ඒ චාරිත්‍රය අනුව එයාව එක්කගෙන ගිහිල්ලා වාඩි කරලා මොනවද බොන්නේ මොනවද දැන් මහන්සි ඇති කියලා කියද්දි අර යත් එක්ක ආපු දෙන්න හිතුවා මෙයාට විතරද සිප ගැනීම මෙයාට විතරද පිළිගැනීම ඇයි අපි කවුද අපි මේ ඇයි අපිට නැත්තේ දේවල් කියලා ඒගොල්ලෝ හිතින් තරහා ගැනඳ ගත්තා ඒගොල්ලෝ හරි ඒගොල්ලන්ට ඒක ටිකක් අප්සෙට් ඒගොල්ලන්ට මදි ඒගොල්ලන්වත් ඒ විදියට පවුල්තුමාව පිළිගත්ත විදියටම ඒගොල්ලන්ව පිළිගත්තේ නැහැ කියන දේ ඒගොල්ලන්ගේ හිතේ පොඩි කේන්තියක් අප්සෙට් එකක් තිබුණා හරි ඊට පස්සේ දැන් පවුල්තුමා එහෙ උගන්වනවා දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගමින් ගමට ගිහිල්ලා නගරයට ගිහිල්ලා සුභාරංචි කියනවා. ඒතර ක්‍රිස්තුස් වහන්සේ ගැන ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය කළ දේ, එයා මොනවාද වුනේ, කොහොමද වෙනස් වුනේ හැමදේම ගන්නද්දී මේ තෙක්ලා ඉංග්‍රීසි වලින් කියන තෙක්ලා කියන තරුණියක්. ඒ තරුණියත් ඒ ගෙදරට ඇවිල්ලා තවත් තරුණියනුත් ඇවිල්ලා දැන් අහගෙන ඉන්නකොට මෙයා දවස් 3ක් ජනෙල් පඩි ඉඳගෙනම අහගෙන ඉඳලා තියෙන පවුල්තුමාගේ මේ දේශනා ටික. හරි ඉගැන්වීම ඉඳලා ගෙදර ගිහිල්ලා නැහැ. දවස් 3ක් ඒ ගෙදරම ඉඳලා මම දන්නේ නැහැ කොහොම හිටියද මොනවාද කරේ කියලා. හැබැයි ජනෙල් පඩියෙම එතනම ඉඳලා යා දවස් 3ක්ම. ඉතින් දැන් 3 වෙනි දවසේ අම්මා හොයාගෙන එනවා.
අම්මා යාව හොයාගෙන එනවා. මොකද ළමයෝ මේ ගෙවල් පැත්තවත් ආවේ නැහැ. දවස් 3 මේ මොකද වෙලා තියෙන්නේ? මොනවද ඔයාට මේ ඔළුව හොඳ නැද්ද කියලා බැනගෙන දන්නවනේ. හරි. ඔය මම දෙබස් ටිකක් මම හදපු දෙයක්. ඉතින් කියලා ඉතින් ඔය මේ කියගෙන එනවා. ආවම දැන් මේ තරුණියව ඒ ගමේ හිටපු ප්‍රධානියාගේ පුතාට කියන්නේ එයාත් ප්‍රධානියෙක් එයාට මොනවාද විවාහ වෙන්න එයා බොයිෆ්‍රෙන්ඩ් මෙයා ගර්ල්ෆ්‍රෙන්ඩ් විවාහ කරන්න තීරණය කළ තිබේ. මවගේ නම තියෝක්ලියා. එතකොට තමෙරිස් කියන කෙනා තමයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ්. එතකොට ඊට පස්සේ අම්මා ඇවිල්ලා කෑ ගහලා ඊට පස්සේ ගෙදර එක්කගෙන යනවා. කොහොම හරි මෙයා අතහැරියේ නැහැ. මෙයා දැන් පාවුල්තුමාගේ ඉගැන්වීම අහලා මෙයා දැන් කියනවා මට මම විවාහ වෙන්නේ නැහැ කියලා. දැන් ලොකු ප්‍රශ්නයක් නේ. දැන් ගමේ ඉන්න ඒ නගරේ හිටපු ප්‍රධානියාටම තීන්දුව කළා තියෙනවා, සල්ලි භාග්‍ය තියෙනවා, බලය තියෙනවා. මේ ඔක්කොම තියෙද්දි මේ ළමයා මේ අන්තිම මොහොතේ එකපාරට කියනවනේ බඳින්න බෑ කියලා. අනේ බලන්නකෝ කියලා දැන් අම්මා දැන් ලොකු අප්සෙට් එක ලොකු ප්‍රශ්නයක්. දැන් ඒක ගිහලා බොයිෆ්‍රෙන්ඩ්ට කියනවා එයා. බොයිෆ්‍රෙන්ඩ්ට කියලා කියනවා බලන්නකෝ මේ තෙක්ලා දැන් මේ වෙලාවේ කියනවානේ මන් දන්නේ අර දවස් 3ක් අර ගෙදරට වෙලා අර මිනිස්සෙක් ඇවිල්ලා මොනවා කියන්නවත් දන්නේ නැහැ මේ ඔළුව අප්සෙට් කරලා ඔක්කොම කරලා මං හිතන්නේ කිව්වම මෙයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මෙයා යනවා ගිහිල්ලා හම්බ වෙනවා ඒගොල්ලන්. හම්බුනාම හම්බ වෙන්නේ කාවද? පාවුල්තුමාව නෙවෙයි. අර දෙමස්රියයි කවුද මේ මගේ නම අපේ හර්බෝජිනීද හර්බෝජිනී වයි ඒ දෙන්නම තමයි හම්බෙන්නේ. හම්බුනම දැන් හම්බුනේ හොඳම දෙන්නෙක් වා. හරි. දැන් කොහමද දැන් අප්සෙට් එකේ කෙහින්තියෙන් ඉන්නේ ඒ දෙන්න. ඒ දෙන්නා කියන ඕ අනේ මන් දන්නේ මේ මිනිස්සයා මොනවා කියනවද කියලා අපිටත් තේරෙන්නේ අපිත් දන්නේ අපිත් මේ යාළුකමට ආවේ මෙයාත් එක්ක මාත්‍යෝ මන් දන්නේ මාත්‍යෝ කියලා ඉතින් කියනවා දැන් හරි. එහෙමනේ දැන් වෙන්නේ හරි. මේ දැන් මේ කතාව පොඩක් ඔබට වැදෙන්න රසවත් කරන්න මම මේ දෙබස් හදලා කියන නිසා මොකොත් හිතන්න එපා. ඉතින් කිව්වම එයා කිව්වා ඇත්තද මොකද්ද දැන් එයා උගන්වන්නේ? කිව්වම අනේ දන්නේ නැහැ මහත්තයෝ මේ තරුණ ළමයි ඇවිල්ලා අහන් ඉන්නවා අපිත් දන්න අපිත් ඉතින් පැත්තකින් ඉඳන් අහගෙන අපිටත් තේරෙන්නේ නැහැ කියලා බොරුවට ඒගොල්ලෝ කියනවා. මොකද තරහවට කේන්තියට. එහෙමද? හරි ඉන්නකො මම බලා ගන්න මේ වැඩේ කියලා. ඊට පස්සේ මේගොල්ලන්ට එයා ඉන්වයිට් කරනවා. හරි ඔය අපි ගෙදර එන්නකෝ අද පාටියක් අපි දාමු අපි සෙට් වෙමු හරි අපි දෙමු හොඳ පාටියක් මම ඔයගොල්ලන්ට දෙන්න එන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් එන්න රිලැක්ස් වෙන්න කියලා එයා ලෑස්ති කරන ලොකු බැංක්වෙට් එකක් ලෑස්ති කළා බීම જાතිද කෑම જાතිද ඔක්කොම කළා මෙයාට ඕනේ ඒගොල්ලෝ ඒ දෙන්නව ගෙන්නගෙන තව විස්තර දැනගන්න මොකද්ද මේ උගන්වන්නේ කොහොමද මේ ගෑනු ළමයා මේ වෙනකන් මාත් එක්ක විවාහ වෙනවා කියලා හිටපු මගේ ළමයා එක පාට වෙනස් වුණේ කොහොමද හිතා ගන්න බැරි දෙයක් හරි අද කාලේ ඒ නගරේ ඉන්න ප්‍රධානියාව විවාහ වෙන්න තව තරුණ ළමයි බලාගෙන ඉන්න අතරතුරදී මෙයාට මෙච්චර chance එකක් තියෙදි මෙයා වෙනස් වෙන්නේ කොහොමද වෙනස් වුනේ කියන දේ මෙයාට දැනගන්න ඕනේ පස්සේ කොහොම හරි ගෙනලා ඔය තියෙනවනේ ලංකාවේ දන්නවනේ පොඩ්ඩක් බොණ්ඩ දීලා වම ඔක්කොම වම ආරනවා එළියට දානවා කියලා. ඉතින් දීලා දෙන්න එතන ගිහිල්ලා කිව්වට හරි දෙයක් කිව්වේ නෑ මේගොල්ලෝ කිව්වත් මේම ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි උගන්වන්නේ. මෙහෙම ගැලවීම ගැන උගන්වනවා මේ දේවල් තමයි කියලා. පස්සේ කොහොම හරි එතන එන ගවර්නර්ට මේක කම්ප්ලේන් එක දැම්මා ඒගොල්ලෝ දාලා පාවුල්තුමාව අල්ලගෙන හිර ගේට ගෙනල්ලා හිර ගෙදර දැම්මා ඒගොල්ලෝ. හිර ගෙදර දාලා ඉතින් නිකන් දාන්න ගහලා මොනවා කරලා හිර ගෙදර දැම්මම මේ තරුණියගේ අතේ තිබ්බ බ්‍රේස්ලට් එකක්. හරි. දැන් මොකද බොයිෆ්‍රෙන්ඩ්ට සල්ලි භාගෙ තියෙනවා එතන බලේ තියෙනවා ඒ නිසා එයින් හම්බෙච්ච තෑග්ගක් වෙන්න තියෙයි බ්‍රේස්ලට් එක මොකද කරන්නේ? ජේලට දීලා කියනවා මේක වා තියාගෙන මට අවසර දෙනවද පාවුල්තුමාව ඇතුළට හම්බ වෙන්න කියලා. පස්සේ යා කියනවා හරි හැබැයි ළමයෝ බලාගෙන අය මගේ රස්සාවත් ගහලා යයි ඒ නිසා පරිස්සමෙන් කතා කරන දේ ඉක්මනට කතා කරලා එළියට එන්න ඕනේ කියලා අවසර දෙනවා ඊට පස්සේ මෙයා ගිහිල්ලා පාවුල්තුමාත් එක්ක වාඩි වෙලා තව ඉගෙන ගන්න මට කියන්න ප්ලීස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්න මට දැනගන්න ආසයි හරිම ආසයි මට කියලා කතා කරද්දී ඒ ටිකට අම්මා හොයනවා කෝ මේ ළමයා හිටපු ළමයා පේන්න නැහැ කොහේ ගිහලා ආයි අර ගෙදරට ගිහලාද දන්නේ නැහැ කියලා හොයාගෙන ඉද්දී මගදී මේ වැඩරලා යන හිරගෙදර වැඩ කරන මේ දෙන්නෙක් හම්බලවම කිව්වා ඒගොල්ලෝ කිව්වා අන්න මේ ඇතුලේ පාවුල්තුමාගේ සෙල් එකේ ඉන්නවා කියලා කිව්වා මන්න ආයෙ ගිහිල්ලා ඇදගෙන ඇවිල්ලා දාලා පාවුල්තුමාටත් හොඳට මායෙ ගහලා ආයෙ ප්‍රමා කරොත් කියලා දැන් නඩුව ඊළඟ දවසේ ඔබ දන්නවනේ නගරේ ගෙනල්ලා දැන් ගවර්නර් වාඩි වෙලා ඉන්නවා දැන් කරද්දී අම්මා කියනවා මේ ළමයා විවාහ වෙන්න හිටපු ළමයා විවාහන්න බෑ කියලා කිව්වා. මෙයාගේ ඉගැන්වීම මොනවා ඉගැන්වුවද දන්නේ නැහැ මගේ මහත්තයෝ. මෙයාගේ ඔළුව මොනවා කළා. මෙයාව පන පිටින්
ප්‍රසිද්ධිය ගිනි තියලා මරන්න. එතකොට මේ නගරේ ඉන්න අනිත් තරුණ තරුණියන්ට මේක ලොකු පාඩමක් වෙයි. ඒගොල්ලෝ මේ වගේ දේවල් වලින් වෙනස් නොවි මේ උගන්නපු මිනිස්සයාගේ දේවල් වලින් ඈත්ව හිඳි. ඒ නිසා මෙයාව කෙලින්ම නිකන් නෙවෙයි නිලි වස්ත්‍ර කළා මෙයාව ගිනි තියන්න පණ පිටින් කියලා. කවුද මේ කියන්නේ? දසමසක් කුසේ තියන් හදපු අම්මා කියනවා මේ ලෝකේ තියෙන ක්‍රමවේදයට පිටස්තව යනවා. මේ පැටර්න් එක මෙයා ෆලෝ කරන්නේ මේ පැටර්න් එකෙන් මෙයා එළියට ගියොත් අනිත් අයත් නරක වෙයි. ඒකට ලොකු පාඩමක් වෙන්න මගේ දරුවව ගිනි තියලා මරන්න කියලා කියවනවා. ඒ කියද්දී තෙක්ලාගේ මූණේ ඒ ගවන දකින පුදුම කියන්නේ පුදුම ශක්තියක්. ඇගේ මූණේ අර ස්ටේෆන්ගේ මූණ දිලිසුනා වගේ දෙයක්. ඒත් ගවනට පොඩක් බය වෙලා. ඒ වෙලාවේ ඕනම ගෑනු ළමෙක් බය වෙනවා. අනේ මාව මරන්න එපා ප්ලීස්. එහෙම කියන කිසිම වචනයක් එයා කියලා නැහැ. සද්ද නැතුව ඉඳලා. හරි. ඊට පස්සේ නියෝග කරන හරි කරන්න ඒ විදිහටම කමක් නැහැ. අම්මා ඉල්ලනවා නම් කරන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? දර ගෙනල්ලා තියලා ඔක්කොම කළා. ඇත්තටම ආව ලෙලිවස්ත්‍ර කළා. ඒක තියලා ගිනි තියනවා. ගිනි තියද්දි උඩින් විශාල බලාකුලක් කළු බලාකුලකින් ඇවිල්ලා සොලිසුළඟක්කුයි බලාකුලකුයි වැස්සක් සොලිසුළඟක් ඉස්සල්ලා ආවා. ඒ සොලිසුළඟෙන් අවට හිටපු හැම ගොඩාක් දෙනෙක් පිච්චිලා මැරුණා. ඒ වටේ බලන් හිටපු අය බලන් ආපු අය එදේ ආපු අය. එතකොට උඩින් ආපු බලාකුලින් වැස්සෙන් සම්පූර්ණ ගින්න නිවුණා. තෙක්ලාව එක දශමයක්වත් පිච්චුනේ නැහැ. මේක තමයි දෙවියන් වහන්සේව බේරුවා. මොකද දෙවියන් වහන්සේ වෙනුවෙන් තීරණය ගත්තා. තීරණය කරා දැන් මම විවාහ වෙලා ගියොත් මම කෙලින්ම ඒ ගෙදර කොටු වෙනවා. ඊට පස්සේ ළමයි හදන්න ඕනේ. මගේ ස්වාමි පුරුෂයා කියන විදිහට මම දේවල් කරන්න ඕනේ. අරක කරන්න මේක කරන්න එළියට යන්න බෑ. ළමයි බලන් මෙද. ඒතර ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය මට ගෙනියන්න බැරි වෙනවා. ක්‍රිස්තුස් වහන්සේට මට සේවය කරන්න බැරි වෙනවා. දැන් මේ දේ නිසා කවුරු හරි විවාහ වෙන්න ඉන්නවා නම් ඒ වගේ තෙක්ලා වගේ තීරණයක් ගන්න එපා. නමුත් ඒ කාලේ එයාට ඕන වුණා. මොකද ඒ කාලේ තිබිච්ච දේ අනුව. මොකද ඒ කාලේ රජෙන් කාවත් බලපෑමක් කරන්නේ අපි කියමු තෙක්ලා දෙවියන් වහන්සේගේ දරුවෙක් නමුත් විවාහ වෙන්නේ අන්‍ය ජාතිකයෙක් කියලා. එතකොට ඒ හස්බන්ඩ් කියන දේ තමයි යා ෆලෝ කරන්න ඕනේ. එතන තද තීරණයක් නැහැ, තද නීතියක් නැහැ. එහෙම බෑ. වයිෆ්ට ෆලෝ කරන්න ඕන දේ යාට ඉඩ දෙන්න. ඔයාගේ ආගම ඔයා කරන්න. ඒ නිසා යාට බලපෑම් කරන්න එපා. එහෙම නීතියක් නැහැ. එතකොට කෙලිම යටත් වෙනවා. ඒ දේවල් කරන්න බෑ. එයා අනුව තමයි එයා කරන්න ඕනේ. ඒ නිසා මේ දේවල් ඔක්කොම කල්පනා කරලා තමයි තෙක්ලා විවාහ වෙන්න බෑ කියලා කිව්වේ. ඒ කියපු දෙයට තමයි ආව මරන්න හැදුවා. නමුත් මරන්න බැරි වෙච්ච නිසා තෙක්ලාව නිදහස් කරා. කිසි දෙයක් ඒගොල්ලෝ කරේ නැහැ. ඊට පස්සේ තියෙනවා ගොඩාක් ගිහිල්ලා ගොඩාක් තැන්වලට ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කළා දෙවියන් වහන්සේට ඉතාමත් ලොකු සේවයක් කරා කියලා තමයි ඒ කියන්නේ. ඉතින් මගේ සෙනෙහවන්ත මේ දේ ගේන්න මේ කතාව ඔබට කියන්න මේ දේ හේතුව තමයි. එදා ඒ මවත් අදත් සමහර තැන්වල මිනිස්සුන්ව පණ පිටින් තියලා පුච්චනවා. පණ පිටින් ගිනි තියනවා. කියන අපේ පවුලේ නම්බුව කෑවා. අපේ පවුලේ නම්බුව නැති කරා. මොකද අපේ ක්‍රමවේදය මේකයි. මේක තමයි පැටර්න් එක. මේ පැටර්න් එක මෙයා ෆලෝ කරේ නෑ. ෆලෝ කරපු නැති නිසා තමයි අපි මේක අපේ යාට කරේ. මේ දේවල් කරේ කියලා. ඉතින් ගොඩාක් වෙලාවට මේ පැටර්න් එක තුල නිසා ඒ අම්මා ඒ තමන්ගේ දරුවව ගිනි තියලා මරන්න කියලා කියන්න පුළුවන් තරම් යාට ඒ දේ යාට වටිනවාගේ දරුවට වඩා. මගේ සෙනෙහවන්ත. ඉතින් මේ ලෝකේ යක්ෂයා විසින් ක්‍රියාවට නංගපු එම නැත්තම් හදලා දුන්න මිනිස්සු තුලින් ඒ දීපු එක එක පැටර්න් වල සිර වෙලා ඉන්න මිනිස්සු තමන්ගේ දරුවන් තමන්ගේ පවුල් මගේ දේවල් ඉත් පවා අත්හැරලා යන්න අතාරින්න ඒගොල්ලන්ට විරුද්ධව වෙන්න ඒගොල්ලන්ව මරන්න තරම් එන්න ඒ තරම් ඒ කුහක වෙලා මිනිස්සු දේවල් කරලා තියෙනවා. ඉතින් මගේ සෙනෙහවන්තය ඒකයි ගිය සුමානෙත් මම ඔබට කිව්වා රෝම 12 වෙනි පරිච්ඡේදය 2 වෙනි පදයේ කියන do not be conformed to this world නැත්නම් pattern of this world කියලා කියන pattern එකට ඔබ යොමු වෙන්න බෑ. හැබැයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන්නේ හැමදේම හොඳට තේරුම් ගන්න, හතර වටේම තියෙන දේවල් විමසිල්ලෙන් ඉන්න, සුද්ධාත්මන් වහන්සේගෙන් හැම වෙලෙම ප්‍රඥාව ඉල්ල ගන්න. සුද්ධාත්මන් වහන්සේගෙන් මට කියන්න මට divine guidance එක ඕනේ. ඔබ වහන්සේගේ දිව්‍යමය මඟ පෙන්වීම දෙන්න මට මඟ පෙන්වන්න. දිව්‍යමය මඟ පෙන්වීම. එතකොට මට දේවල් දන්නව හඳුන ගන්න පුළුවන් වේලාස්සනෙන් මමත් මේ දන්නේම නැතුව මමත් මේ pattern එක තුලට හිර වෙලාද යන්නේ. එතනට කෙනෙක් කියපු නිසා මම ගියා ඒ පැටර්න් එකට මම හිර වෙලාද දේවල් කියලා. ඉතින් මම මේ කතා කරන්නේ යක්ෂයා විසින්
ආගම් කියලා සාදගෙන චාරිත්‍ර වාරිත්‍ර කියලා හදාගෙන ඒ අනුව ඒ පැටර්න් වල හිර වෙලා යන්න එපා කියලා දේ තමයි. ඉතින් මගේ සෙනෙහවන්තය අපි බලමු ඊළඟට ජේසුස් වහන්සේගේ ළමා කාලය. දැන් මේ ලෝකේ ඉන්න බොහෝ අය තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන. ඉතින් පිටස්තර ඉන්න අන්‍ය ජාතීන්ටත් ඒක ප්‍රශ්නයක්, සභාවේ ඉන්න අයටත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් පිටස්තර ඉන්න අය මගෙන් කීප දෙනෙක්ම අහලා තියෙනවා. මෙහි ඉන්න මගේ බොස් පවා මේ කියලා තියෙනවා මේ ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන බයිබලේ කියන්නේ නැහැ නේද කියලා එහෙම කියලා. මං කිව්වා නෑ කියනවා කියලා. ඇත්තද? ඔව් කියලා කිව්වා. විස්තර එක දවසක් අපි විස්තර කතා කරා. යාගේ දේවල් ඒ දෙවියන් වහන්සේ ගැනයි මම ජේසුස් වහන්සේ ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. ඉතින් යා ගොඩක් ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්නට ඔක්කොටම වගේ උත්තර දුන්නා මම පුළුවන් විදියට ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක. ඉතින් මේක. එතකොට දැන් කවුරු හරි කෙනෙක් අහනවා නිතරම කියන දෙයක් තමයි මට මිට කලින්වත් මගේ යාළුවෝ කීප දෙනෙක් මට කියලා තියෙනවා ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන කතා කරන්නේ නැහැ නේද? දන්නේ නැහැ නේද කියලා. ඒකට යක්ෂයා හදපු කතාවක් තියෙනවා. මම මේ ඔක්කොම ඔබට කියලා දෙන්නම්. හරි? මේ ඒ කියන්නේ ළමා කාලේ එතකොට දැන් කවුරු හරි කෙනෙක් සභාවේ අහනවා මේ ඔයගොල්ලන්ගේ ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන කියන්නේ නැහැ නේද? මුකුත් විස්තරයක් දාලා නැහැ නේද කියලා කිව්වම එයාට උත්තර දී ගන්න බෑ. එතකොට සභාවට ඇවිල්ලා මොකක් හරි වෙලාවක මේ වගේ ප්‍රශ්න මාරය අහන වෙලාවට එයා කියනවා පාස්ටර් මේ ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන මුකුත් කියලා නැහැ නේද බයිබලේ නේද කියලා කියනවා. එතකොට ඔව් එහෙම දෙයක් කියලා නෑ. ඒක තමයි මොකද එක දවසක් යාළුවෙක් මගෙන් ඇහුවා එහෙම කතන්දරයක් ඒකයි මං කිව්වා. අර ඉස්සෙල්ලා කියන්නේ යාළුවෙක් ඇහුවා මගෙන් මෙහෙම කියලා ඉස්සෙල්ලා නිකන් අහලා බලනවා මේ එහෙම දෙයක් කියලා නෑ නේද කියලා එම. හරි. ඉතින් ඇත්තටම ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් තියෙනවනේ කෙලින්ම කෙලින්ම අහන්න අර නිකන් එහෙම නැතුව. හරි. ඉතින් අපි බලමු අද ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදේ ඉඳන් 52 වෙනි පදේ වෙනකම් දොස්තර ලූක්තුමා මොනවාද ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන මේ සිංහල බයිබලේ ඔබ 39 වෙනි 38 විවර වෙච්ච ගම 39 පටන් ගන්න කලින් තියෙන හෙඩ්ලයින් එක සිංහල බයිබලේ මාතෘකාව තියෙන මෙන්න මේම ජේසුස් වහන්සේගේ ළමා කාලය. හරි? මේක ලොකු ප්‍රශ්නයක් හැමෝටම ප්‍රශ්නයක්. හරි? මේ දේවල් අරගෙන යක්ෂයා දෙවියන් වහන්සේගේ දරුවන්ව කොටු කරන්න හදනවා, කෙලින්ම කොන් කරන්න හදනවා. මේකට උත්තරයක් නැහැ කියන දේ නිසා. හරි? ඉතින් මොකද මිනිස්සු හොයාගන්නේ බයිබලේ ඒ වගේ දේවල් හොයාගෙන තමයි ක්‍රිස්තියානි අයව මේ කෙනෙක් කෝනරින් කියලා කියන්නේ කොටු කරන්න දේවල් උත්තර නැති කරගන්න හදාන්නේ. ඉතින් අපි බලමු ලූක් 2:39. 39 ඉඳන් 51ට යන්න කලින් අපි කියවලමු ලූක් පළවෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 4 වෙනකම්. හරි? අති උත්තම වූ තියෝපිලස්යනි පටන් ගැන්ම සිට ඇසින් දුටුවා වූවන් වචනයේ සේවකයන්ව සිටි අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරයට අප අතරේ ඉෂ්ට වී තිබෙන කාරණා ගැන කතාවස්තුවක් රචනා කරන්නට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්. හරි මම ඒක විස්තර කරන්නම්. හරි ඒ කියන්නේ දැන් මේ තිලෝපියස් කියලා කියන්නේ කවුද කියලා බයිබලේ කියන්නේ. නමුත් රෝම අධිරාජ්‍යයේ ඒ කියන්නේ ඉහළ නිලධාරියෙක්. එතකොට යාගේ යාළුවෙක් තමයි ඩොක්ටර් ලූක්. දොස්තර ලූක්. හරි. දොස්තර කියන අර ඩොක්ටරේට් ගත් එකක් නෙවෙයි ෆිසිෂියන් කෙනෙක්. ඒ කියන්නේ දොස්තර කෙනෙක්. හොස්පිටල් එකේ වැඩ කරන දොස්තර. දොස්තර කෙනෙක් නේ. එතකොට එයා ඉහළ නිලධාරියෙක්. එතකොට ඒ යාළුකම තියෙන එයාගේ යාළුවෙක්. එතකොට මෙයා ලියනවා යාට ඔයාට මේ වෙනකොට ඔයා කියවපු පොත් ඒ ඇසින් දුටුවා සාක්ෂි අපි සේවය කරපු අය කියලා විවිධ පොත් ඔබ කියවලා දැන් එයා කියන්නේ කන්ෆියුස් වෙලා කැළඹිලා ඉන්නේ. දැන් මොකද්ද දැන් මම කරන්න ඕනේ? දැන් අර පොතක් කිව්වා එයා කියනවා මේ දේ කියලා. මෙයා කියනවා තව දෙයක්. තව එක්කෙනෙක් කියනවා තව දෙයක් කියලා කියනවා. දැන් මොකද්ද ඇත්තටම දොස්තර ලොක් මහත්තයෝ මොකද්ද මේකේ? එතකොට ඒක තමයි ලුක්තුමා දැන් කියන්නේ මෙතන ලියන්නේ ඔබ ඉෂ්ට වී තිබෙන කාරණා ගැන කතා වස්තුවක් රචනා කරන්නට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින් කියලා. දැන් එයා ඒක කියවලා දැන් මෙයාට කන්ෆියුස් නිසා මගෙන් අහනවා. ඒතකොට මෙයා කියනවා ඔබ යමක් ගැන ඉගෙනීම ලැබුවේද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස. හරි? ඔබ දැන් කවුරු හරි කියවපු දෙයක් ඔබ පොතක් කියවලා මොකක් හරි කාරණාවක් ඔබ ඉගෙන ගත්තද? දැන් ඒක ඉඳගෙන දැන් ඔයා කන්ෆියුස් වෙලා නැහැ. ඒවල තියෙන සත්‍ය මමත් මුලපටන් ක්‍රමයට සියලු කාරණා හරියාකාර විමසා බලා ඒ දේ පිළිවෙලින් ඔබට ලියා එවෙමි සුදුසුයයි සිතමියා. දැන් ඔයාගේ කන්ෆියුෂන් එක මම කම්ප්ලීට්ලි ක්ලියර් කරන්න
මම ඒවා මුල ඉඳන්ම හරියටම හොයලා බලලා ඒ තැන් වලට මම ගිහිල්ලා එතන ඉන්නපු වයස්ගත අයගෙන් ප්‍රශ්න අහලා මට කියන්න මේ විස්තර කියන්න මට. එතකොට කියලා ඒවා හරියට මම ක්‍රමයකට හරියට විමසා බලලා තමයි ඔයාට මම මේක ලියන්න කියලා මට හිතුණා කියලා කියනවා. ඒතර ජේසුස් වහන්සේ ලූක් තුමා නාසරත් නුවරට ගිහිල්ලා එතන හිටපු වයස්ගතම වැඩිමහල්ලෙක් වාගෙන කියනවා මේ අනේ මේ කියන්නේ අපිට කියන්නකෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ළමා කාලය ගැන කියලා වයසම එක්කෙනාට කියනවා. දැන් අපි බැලුව ටයිටල් එක ඒකනේ තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ළමා කාලය. මම ආසයි දැනගන්න ළමා කාලය ගැන කියන්නකෝ කියලා ලූක් තුමා. එතකොට එයා කියනවා අනේ මහත්තයෝ පටන් ඉපදිච්ච දවසේ ඉඳන් අවුරුදු 30 වෙනකම්ම මෙතනම තමයි හැදිලා වැඩුණේ කොළුවා අපි ඉස්සරහ පිට තමයි හිටියේ මහත්තයෝ. ඉතින් ඒක තමයි ඉතින් එතකොට අහනවා ඒ කාල තුලදී අමුතු මොකක් හරි විශේෂ සිදුවීමක් නැද්ද? එයා ගැන කියන්න මොකක් හරි පොඩි කාලේදී මොකක් හරි කරපු දෙයක් හැමෝටම මතක පොඩ්ඩක් ඉන්න මාත්‍යෝ මට හොඳටම මතකයි දෙයක් ලොකු සිදුවීමක් සිද්ධ වුණා. මොකද්ද මේ වුණේ? අවුරුදු 12ක් විතර ඇති වයස මේ වගේ පොඩි අක්‍රතැබ්බයක් වුණා. මං කියන්නම් කියලා ඔන්න ලූක් 39 කෙනා ඔව් ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ට කළ පසු ගලිලේ වූ නාසරත් නම් තමුන්ගේම නුවරට ඇරි ගියේය. ලදරුවා වැඩි ශක්තිමත්ව ප්‍රඥාවෙන් පූර්ණ වූ සේක. දෙවියන් වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරේ විහ. උන්වහන්සේගේ මව්පියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍ය පිණිස යෙරුසලේමට ගියේය. හරි දැන් පාස්කු මංගල්‍ය නිසා හැම අවුරුද්දකටම යනවා. ඒ පරණ ගිවිසුම අනුව ඒ දේවස්ථානයේ දෙවියන් වහන්සේ වැඩ වසනවා. එතනට තමයි යන්නේ. එතන තමයි කියලා নমස්කාර කළා. ඒ දේවල් ඔක්කොම මංගල්‍ය ඉවර කළා එන්නේ. හරි දැන් උන්දා කියන එක දැන් ලූක් තුමා ලියා ගන්නවා. ලදරුවා මම ආපස්සට ගියා. උන්වහන්සේ ගමන් යන අය සමගයි සිතා දවසක ගමන් ගොස් නෑයන්ද අඳුනන්නා වූද අතරේ උන්වහන්සේ සෙව්වෝය. උන්වහන්සේ සම්බ නොවූ බැවින් උන්වහන්සේ සෙවමින් යෙරුසලේමට ආපසු ගියා. දැන් ඒ නඩේට ගිහිල්ලා ඒ මංගලයට ගිහිල්ලා ආපසු එනකොට දැන් මේගොල්ලෝ හිතේ ජේසුස් වහන්සේ දැන් අපිත් එක්කම එනවා කියලා හිතලා එකපාරට දවසක්ම ගියා. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ මොනවාද කොටලුවෝ එතකොට ඔටුවෝ අරගෙන සෑහෙන පිරිසක් යන්නේ මොකද මග වරුන් රකන් ඉඳලා ඒගොල්ලන්ට පහර දීලා හොරකම් කරන නිසා මරණ දාන නිසා දැනකොට තනියෙන් කවුරුත් යන්නේ නැහැ විශාල කට්ටියක් එක්ක තමයි හැම වෙලෙම යන්නේ. ඉතින් මේ ලොකු නඩයක් එතකොට ඔටු ගානක් එතකොට කොටලුව ඒගොල්ලන්ගේ බඩු උස්සන් යන්න. ඉතින් ඒ යන නිසා ඒගොල්ලන්ට මෙච්චර සෙනඟක් එන නිසා ඒගොල්ලෝ හිතුවා ජේසුස් වහන්සේ දැන් මේගොල්ලොත් එක්ක එනවා කියලා. හැබැයි ජේසුස් වහන්සේ නැහැ. දවසක් ගියාට පස්සේ තමයි ඒගොල්ලන්ට තේරුනේ ජේසුස් වහන්සේ නැහැ ඇවිල්ලා නැහැ මිස් වුණා කියලා. ආපහු හැරිලා කට්ටියම යනවා කොහෙද මේ ජෙරුසලේමට දේවමාලිගාවට. කවුද දැන් මේ කියන්නේ? ලූක් තුමා ගිහිල්ලා ඒ නගරේ දැන් කරද්දී වයසම එක්කෙනා දැන් වෙච්ච සිදුවීම කියනවා. තවද 3 දවසකට පසු උන්වහන්සේ දේවමාලිගාවේ පඬිතයන් මැද වාඩි වී ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔවුන් දුටුවේද. මොකද ආපහු රිටර්න් යන්න දැන් දවස් 3ක් ගියා ඒගොල්ලන්ට ගිහිල්ලා උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මපත් වූයේ. මෙන්න මේක මතක තියාගන්න. උන්වහන්සේ ගැන ප්‍රශ්න ඇසූ සියල්ල උන්වහන්සේගේ නුවණ හා උත්තර උන්වහන්සේ ඒ අවුරුදු 12 වෙනකොට හොඳට ප්‍රඥාවෙන් පිරීලා හිටියේ. හොඳටම දෙවියන් වහන්සේගේ අනුභවයෙන් වැඩෙන්නේ උන්වහන්සේ උත්තර දෙන්නේ උන්වහන්සේ හිටියේ. හරි උන්වහන්සේ දැක මවිත වූයේ උන්වහන්සේගේ මෑණියෝ පුත්‍රයා කුමක් නිසා අපට මෙසේ කළෙහිද? බලව නුඹේ පියාද මමද සෝක වෙමින් නුඹ සෙව්වෙමි කීවේය. එවිට උන්වහන්සේ නුඹලා මා සෙව්වේ මක් නිසාද? මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දයි ඔවුන්ට කීසේක. දැන් මේ ටික මම නිකන් කියවන්නේ මේ ටික නෙවෙයි අපිට ඕනේ. හරි. ඒත් මාගේ පියාණන් වහන්සේගේ කට තුලාව යෙදී සිටින්නට ඕන බවය. ඊළඟට නමුත් උන්වහන්සේ ඔවුන්ට කීම ඔවුන් තේරුම් ගත්තේ නැත. උන්වහන්සේ ඔවුන් සමග ගොස් නාසරත්ට පැමිණ
ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ල කීම සිතේ තබා ගත්තේය. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දිව්‍යන් වහන්සේගේ මනුෂ්‍යයන්ගේ කරුණාවේද වැඩුණුසේක. එතකොට කොහෙටද ආවේ ආපහු? උන්වහන්සේ ඔවුන් සමග ගොස් නාසරත්ට පැමිණ ඔවුන්ට යටත්ව සිටිසේක. නාසරත්ට පැමිණ යටත්. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොඩි කාලේ ඊට පස්සේ 52 කියන යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දිව්‍යන් වහන්සේගේ මනුෂ්‍යයන්ගේ කරුණාවෙන්ද වැඩුණුසේක. කොහෙද වැඩුණේ? නාසරත් නුවර වැඩුණේ යේසුස් වහන්සේ. හරි. දැන් මම ඔබට කියන්නම් මම ඩුබයි වල වැඩ කරද්දී දැන් අද මම මේ UK වලට මාව දෙවියන් වහන්සේ පාවිච්චි කරලා ගේන්න හේතු වෙච්ච බොස්. හරි. එයා ඩුබයි වල හිටියා. ඩුබයි එයාගේ බිස්නස් එක මම බලාගෙන හිටියේ. ඉතින් එයා එතකොට තරුණයි, අවුරුදු 22යි 23ක් වගේ වයස එයාගේ. එයා යන තැන් වලට ඒගොල්ලන්ගේ දෙමාපියෝ කියලා තිබ්බා අශේනවත් පොඩ්ඩක් එයාත් එක්ක යන්න, මොකද එයා ඩුබයි ගැන වැඩි දන්නේ නැති නිසා කියලා. UK වල ඉඳන් ඇවිල්ලා කියලා. එතකොට එයා ඩුබයි වලට ගිහිල්ලා ඒ තැන් වලට ගිහිල්ලා සමහරට අපි ගවර්න්මන්ට් වැඩ වලට යනවා, එක එක දේවල් වලට ගිහිල්ලා එයා කතා කරන්න පටන් ගත්තම ඒගොල්ලෝ අහනවා where are you from කියලා. එතකොට එයා කියනවා I'm from UK, I was born and brought up in UK කියලා කියනවා. හරි. ඔව්. දැන් UK වලත් දැන් මෙහි ඉන්නවා. දැන් එයාගේ භාර්යාව ඉන්දියන් එක්කෙනෙක්. නමුත් මෙහි ඉන්නවා ගොඩක් ඉන්දියන් පාකිස්තාන අය. මෙහි ඉපදිලාම හිටියට ඒගොල්ලෝ කතා කරන භාෂාව, ඒ කියන්නේ කතා කරන ඉංග්‍රීසි මෙහි ඉන්න කිනාගේම ඇක්සන්ට් එක නැහැ. පොඩි වෙනසක් තියෙනවා ඒකේ. මම දන්නවා මේ වෙනකොට ඔබ හැමෝම ඒක දන්නවා. හැබැයි මෙයා කතා කරන්නේ ගොඩක්ම මේ රටේ අය වගේමයි. අර ඉන්දියන් පාකිස්තාන් කෙනෙක් කතා කරන විදිහ නෙවෙයි. ඒකේ හේතුව තමයි එයා කිව්වා එයා ඉගෙන ගත්තේ බෙඩ්ෆෝඩ් කොලෙජ් එකේ. මේ රටේ මම හිතන්නේ ස්කෝලවල හොඳම ස්කෝල පහෙන් එකක් ඒක. ඒ කාලේ හිටියේ 99.9%ක්ම මේ රටේ අයගේ ළමයි විතරයි. පිට රටක ඒ කියන්නේ ඒෂියන් ළමයි නැහැ. මෙයයි තව වැඩිම වුණොත් එක ළමෙක් තමයි ඉඳලා තියෙන්නේ ඒෂියන් ළමෙක් හැටියට. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම ඒගොල්ලොත් එක්කම කතා කරපු නිසා ඒ ඉංග්‍රීසි අර UK වලින් යන බොහෝ අය ඉන්නවා. නමුත් අර මේ රටේම කෙනා කතා කරන විදියම ඒ ඇක්සන්ට් ඒ දේවල් මෙයාගේ තියෙන වුණත් කතා කර දැහුවොත් කියයි එක වෙනස් කියලා. එතකොට ඒ රටේ අය දැක්කම කියනවා මේ ඉන්දියන් පෙනුමක් තියෙන කෙනෙක් කොහොමද මෙහෙම කතා කරන්නේ කියලා තමයි හැමෝම අහනවා. Where are you from? Your accent is different කියලා මෙහෙම අහනවා. ඉතින් වාඩි වෙලා ඉන්න කෙනා. එතකොට එයා වචන දෙකකින් උත්තර දෙන්නේ I was born and brought up in UK කියලා කියනවා. කියලා කියනවා. Jesus was born and brought up in Nazareth. වචන දෙකකින් උන්වහන්සේගේ ළමා කාලය සම්පූර්ණ වෙනවා. කවුද එයා? Jesus was born and brought up in Nazareth. He didn't go to India. හරි? අපිට ඉන්දියාවට ගියේ නැහැ ජේසුස් වහන්සේ. ළමා කාලය ගැන කියන්නේ නැහැ නේද? ඒ කාලය තුලදී මේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ මොනවාදෝ ජේසුස් වහන්සේ කාලඟදෝ ඉගෙනගෙන ආවා කියලා කියනවා නේද? ඒක ඇත්තද? මොකද බයිබලේ කියන්නේ නැහැනේ. නෑ මෙතන කියනවා. ලූක් තුමා එතන ගමට ගිහිල්ලා ඊටපො වැඩි වයසම කෙනාගෙන් අහලා විස්තර ආගෙන එතකොට යා කියනවා දැන් මේක ඔක්කොම ලියන්න බෑ සේරම. මොකද යෝහාන් 21 25 කියනවා ජේසුස් වහන්සේ කරපු දේවල් ඔක්කොම ලියනවා නම් මේ ලෝකේවත් ඉඩමදි කියලා. එච්චරට දේවල්. එතකොට ඒ කාලේ අර පැපරස් කොලේ ඒ කියන්නේ ස්ක්‍රෝල්ස් වල තමයි ලියන්නේ. එතකොට ඒවා සීමිතයි යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ලියන්නට දන්නවා මේකෙදී වචන කීයක් ලියන්න පුළුවන්ද කියන එක. එතකොට ඒ කාලේ ඒක හරි ගණන්. ඒවා අරගෙන ලියන්න දේවල් කරන්න ලේසි නෑ. එතකොට එයාට දන්නවා මේ තියෙන පැපරස් කොලේ ප්‍රමාණයට මට වචන මෙච්චරයි ලියන්න පුළුවන් කියන දේ. ඒක තමයි යාගේ දක්ෂකම. ඒ දේ බැලුවම කියන්න පුළුවන්. එතකොට ලූක් තුමා සටහන් කරනවා අත්‍යවශ්‍යම දේ ජීවිතේ ජේසුස් වහන්සේගේ ළමා කාලේ වෙච්ච විශේෂ සිදුවීමක් මොකක්ද? එතකොට ඒක කියනවා මේ දේ සිද්ධ වුණා කියන එක. එතකොට ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා ප්‍රඥාව අරගෙන එන්න ඕනේ නැහැ. කාගෙන්වත් බණ අහගෙන එන්න ඕනේ නැහැ. ඔබ දැක්කා මම ඔබට පෙන්නවා මම සටහන් කරගන්න කිව්වා උන්වහන්සේ අවුරුදු 12 දී ප්‍රඥාවෙන් දෙන උත්තර පුදුම විදියට මිනිස්සු මවිත වුණා. උන්වහන්සේ තමයි ප්‍රඥාවේ මුල. උන්වහන්සේ තමයි ප්‍රඥාවේ පටන් ගැනීම. උන්වහන්සේ තමයි දැනගැන්ම. ඒ නිසා උන්වහන්සේට ඕනේ නැහැ කොහෙවත් ගිහලා කාගෙන්වත් දේවල් දේශනාවල් ආගෙන ඇවිල්ලා උන්වහන්සේ කරන්න. උන්වහන්සේ මේ පෞල්තුමා සම්පූර්ණයෙන්ම ලූක් තුමා ඔබ දැක්කා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ළමා කාලය. කවුරු ඇහුවොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ළමා කාලය ගැන කියන්නේ නේද කියලා ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 39:52 ඔබට කියන්න පුළුවන්. ජේසුස් වහන්සේ ප්‍රඥාවෙන් සහ උස මහතින්ද ඒ කියන්නේ වැඩුණා. දිව්‍යන් වහන්සේගේ මනුෂ්‍යයන්ගෙන්
කරුණාවේද වැඩුණුසේක. එහෙමනම් ඒ වයසක උන්ද කියන්න ඇති ලූක්තුමාට නෑ අවුරුදු 20 දී අපිව දැක්කේ නෑ. අපි එයා කොහෙ ගියාද කියලා දන්නේ නෑ. එතනින් පස්සේ අපි දන්නේ නෑ මොකක්ද උනේ කියලා මාත්‍යෝ කියලා. එතකොට අපි ඒක අපිට මේ හිතන්න පුළුවන් ආයෙමනම් මේ එහෙම වෙන්න බෑ. ජේසුස් වහන්සේගේ මේ ළමා කාලේ. එතකොට අද ඉතින් ඔබගෙන් කවුරු හරි යවුවොත් ජේසුස් වහන්සේගේ ළමා කාලය ගැන ඔබට බයිබලයෙන්ම උත්තර දෙන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න I was born and brought up in UK. අපෙන් ඇහුවත් උනත් ඔයා කොහෙන්ද? අපි ලංකාවේ නමුත් අපි රටින් රටට මාරු වෙච්ච නිසා අපිට කියන්න. හැබැයි මට කියන්න පුළුවන් I was born and brought up in Sri Lanka. Till the age of 26 ඊට පස්සේ ඩුබායි ගියා ඊට පස්සේ UK ආවා. ඉතින් ඒක තමයි. එතකොට ඒක මගේ ඉස්කෝලේ කාලේ මගේ ඉපදීම ළමා කාලේ ඔක්කොම ඒක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන් කියන්න ඕනේ නෑ මේ ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ගිහිල්ලා අඹ කඩලා මේ මුරකාරයාගෙන් බැනුම් අහලා ඊට පස්සේ අර ඇලේ නාලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ක්‍රිකට් ගැහුවා ඊට පස්සේ මේවා කරා ඊට පස්සේ එච්චර විස්තරයක් ඕනේ නෑ. ඉතින් යක්ෂයා ඒ දේවල් නැති නිසා උත්සාහ කරනවා මොනා කරන්නද ඒ කෙනාව අපිව කොන් කරන්න. ඊළඟට තමයි යේසුස් වහන්සේ මෝද පිට පයින් යාම. හරි දැන් මේක ඊළඟට ලොකු ප්‍රශ්නයක්. මොකද දැන් මේක කරන්න ජේසුස් වහන්සේ ඉන්දියාවට ගිහිල්ලා ඉගෙනගෙන ආවා කියලා තමයි කියන්නේ. සිත දියුණු කරගෙන වතුරුඩ ඇවිද්දා කියලා කියනවා. හරි මේ අපි ඉගෙන ගන්න ප්‍රැක්ටිකල් රිලිජන්. හරි ඉතින් ඔබ හොඳ දැනුවත් වෙලා ඔබ හොඳ කියන්නේ ඔබ ගාව තියෙනවා ඉන්ෆර්මේෂන් බයිබලේ පෙන්වන්න බයිබලේ දේවල් ඔප්පු කරන්න. හරි එතනදී අපි ලත වෙන්න ඕනේ නැහැ අනිත් අය ඉදිරියේ. මොකද අපේ බයිබලයේ සත්‍යයි. ඒක තමයි එකම සත්‍ය පොත. ඒක තමයි ජීවමාන පොත. මම තව පෙන්නන්නම් ඔබට. හරි මයින්ඩ් බ්ලෝවිං ඒවා පෙන්නන්න. රෑ 4 වෙනි යාමේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක කැළඹි ඒ අවතාරයක් කියා බයින් මොර ගැසුවේය. හරි එහෙත් යේසුස් වහන්සේ එකෙනීම ඔවුන් කතා කොට ධෛර්යවත් වෙයාලා මමය බය නොවෙලා යයි කීසේක. පේතෘස් වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්ට මට අනකල මැනවයි කීසේක. ඔන්න මතක තියාගන්න පේතෘස්. හරි පේතෘස්ව මතක තියාගන්න පේතෘස්ගේ සීන් එක දැන්. හරි වරන්නයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස යේසුස් වහන්සේ වෙතට යන පිණිස වතුර පිට පයින් ගියේය. දැන් යේසුස් වහන්සේ විතරක් නෙවෙයි. දැන් අපි මෙතන සන්දර්භයට එනවා. මෙතන හරි. අපි සන්දර්භයට එනවා. කියන්නේ කොන්ටෙක්ස් එකට. හරි. මොනවාද මෙතන වෙන්නේ? යේසුස් වහන්සේ විතරද පයින් ආවේ? නෑ. පේතෘසුත් අනිත් පැත්තෙන් පයින් ආවා. එතන පේතෘස් ලංකාවට ගියා. යේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද? වෙන්න බෑනේ. ජේසුස් වහන්සේ විතරක් ගියා නම් කියන්න පුළුවන්. ඒගොල්ලෝ ක්ලේම් කරනවා නෑ ජේසුස් වහන්සේ වතුරෙන් පයින් ගියේ මේ දේ නිසා. නෑ. පේතෘසුත් පයින් ආවා. එතකොට පේතෘස් දීවරයෙක් පොඩි කාලේ ඉඳන්ම ගලීලයේ ඒ අවට ඒ මූද ආශ්‍රිතයේ හැදිලා වැඩිලා දීවර වෘත්තිය කරපු ප්‍රොෆෙෂනල් ෆිෂර්මන් කෙනෙක් පේතෘස්. එතකොට අපිට කියන්න බෑ පේතෘසුත් කොහරි පිට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා හිත දියුණු කරලා තමයි. එහෙම කරන්න එතකොට අපිට මෙතන ප්‍රූව් කරන්න තියෙනවා ජේසුස් වහන්සේ කොහෙවත් ගියේ නැහැ. ජේසුස් වහන්සේ නාසරත් නුවර වැඩුණේ. උන්වහන්සේ දේව පුත්‍රයන් වහන්සේ, මනුෂ්‍ය පුත්‍රයා 100%ක් උන්වහන්සේ තමයි පටන් ගැන්මේ සිට සිටියේ. උන්වහන්සේ දේවල් ඊළඟට මෙතනදී ඒගොල්ලෝ ඒ සන්දර්භයේදී කියනවා නම් ජේසුස් වහන්සේ නෑ පේතෘසුත් අනිත් පැත්තෙන් පයින් ආවා. ඒ ආවේ ඊළඟට. නමුත් ඔහු හුළඟ දැක බයිවි ගිලෙන්නට පටන් ගෙන ස්වාමිනී මා ගැලවුව මැනවයි මොර ගැසුවේය. එකෙනීම යේසුස් වහන්සේ අත දිගු කොට ඔව් අල්ලාගෙන ඇදහිල්ල මද තැනත්තා කුමක් නිසා සැක වූදැයි කීසේක. ඔවුන්ට ඔරුවට නැගූ කල සුළඟ නැවතුණේය. මේ දේ කරන්න ඇදහිල්ල තමයි අපිට ඕනේ. කොහෙවත්
කවුරුවක්වත් කාගේවත් කිසිම කෙනෙක් කිසි දෙයක් ෆලෝ කරන්නේ නැහැ. මේක බයිබලය, මේක දෙවියන් වහන්සේ, මේක ජීවමාන වූ දෙවියන් වහන්සේ, ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේම තමයි මනුකයක් රැගෙන මේ ලෝකෙට ආවේ. උන්වහන්සේ තමයි. යක්ෂයා විවිධ විදියට ප්‍රූව් කරන්න හදනවා මේ එයා නෙවෙයි, මේ නෙවෙයි, මේ දේවල් කරේ. එහෙම නෙවෙයි කියන දේ. මොකද මේ දේවල් සමහර වෙලාවට ඇවිල්ලා ඔබට දේවල් කියද්දී, ඔබට දේවල් කරද්දී ඔබ පුළුවන් දුර්වල වෙන්න, වැටෙන්න, ඔව් නේද කියලා හිතන්න පුළුවන්. සමහර වෙලාවට ඔව් නේ වෙන්න පුළුවන් නේද කියලා අ, ඔබ තුල සැකයක් ඇති කරන්න හැමතැනම. එදා යක්ෂයා කලේම ඒක තමයි. එදාම එනේ දේගලන්ට සැකයක් ඇති කරා දෙවියන් වහන්සේ කණ්ඩ එපා කිව්වද නෑ එහෙම වෙන්නේ නෑ. ඒ බොරු කිව්වේ කියන දේ. එතකොට හැම වෙලෙම මේ යක්ෂයාගේ ක්‍රමයම තමයි. ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ තියෙන කරුණාවෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ තියෙන අනුග්‍රහයෙන්, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබව ඈත් කරලා, ඔබව ඒකෙන් විනාශ කළා. ඌට ඕනේ ඔබ ඈත් කළා. ඉතින් ඒ නිසා මිනිස්සු විවිධ දේවල් අරගෙන ඇවිල්ලා, විවිධ දේවල් කරලා කියලා උත්සාහ කරනවා. ඒගොල්ලෝ මේක බොරු, මේක බයිබලේ මේම නෑ, මේම දේවල් නෑ කියලා. මගේ සෙනෙවන්තේ මේක සත්‍ය පොතක්. මේක දෙවියන් වහන්සේගේ වචනය. මේක උන්වහන්සේමයි. ක්‍රිස්තුස් වහන්සේ කියනවා වගේ උන්වහන්සේ තමයි වාක්‍යයන්, උන්වහන්සේ තමයි වචනය. මේ උන්වහන්සේ දීපු වචනය තමයි අපි මේ කියවන්නේ, බලන්නේ. ඉතින් ජේසුස් වහන්සේ විලකින ඇදහිල්ල මද තනත්තා කුමක් නිසා සැක වූදැයි කීසේක ඔවුන් ඔරුවට නැගුණු කල සුළඟ නැවතුණු ඒ සුළඟ නතර වුණා. ඒ තරම් ඒ බලය, දෙවියන් වහන්සේගේ බලය, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලය තුලින් තමයි ගියේ. මගේ සෙනෙහවන්තය මේ වගේ බොහෝ ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේවා අඩුපාඩු කියලා. බයිබලේ තියෙන අඩුපාඩු, මේ බයිබලේ තියෙන දේවල් ඒ නිසා කියලා. ඉතින් බොහෝ අය, සමහර අය හරියට බයිබලේ දන්නේ නැතුව ගිහිල්ලා ඒ එක්කෙනාත් එක්ක වාද කරන්න යනවා. නැත්නම් ඒවට උත්තර දෙන්න යනවා. එතකොට ඒගොල්ලෝ තවත් මේ පල්ලයට දාලා තමයි එවන්නේ. ඒකයි මං කියන්නේ කාත් එක්කත් අපි වාද කරන්න ඕනේ නැහැ. කිසි කෙනෙක් එක්ක. ඕන කෙනෙකුට අපිත් එක්ක කතා කරන්න ඕන, කතා කරන්න පුළුවන්. ඒ කරන්නේ අපහැදිලි තැන් පැහැදිලි කරලා දෙන එක විතරයි. නැතුව ඔයාට වැඩිය මම වාද කළා, මම ජය ගත්තා, මම ඔයාව පෙරද්දුවා. එහෙම දෙයක් අවශ්‍ය නැහැ අපිට කරන්න. හැම වෙලෙම මතක තියාගන්න, කාවත් අපිට පරද්දන්න ඕනේ නැහැ, කාවත් අපි පරද්දවන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේගේ දරුවෙක්, එයාත් තව දෙවියන් වහන්සේ මවපු තවත් දරුවෙක්. හැබැයි එයා යක්ෂයාගේ බොරු වලට හවු වෙලා ඉන්නේ. ඒකෙන් එයාව මුදව ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. එයාට අපි ප්‍රේම කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපි ප්‍රේම කරනවා. නමුත් එයා අදහන දෙයට අපි කැමති නෑ. අපි ඒකට අපිට ගෞරව කරන්න. මිනිස්සු කියයි ඔයා ඒක මේ කරන්නේ නැති වුණාට ඔයා ඒ ආගම් වලට ගරු කරන්න ඕනේ. ඒක රෙස්පෙක්ට් කරන්න දැනගන්න, අනිත් ඒවාටත් ඒවත් ගරු කරන්න කියලා. අපි කොහොමද යක්ෂයාට යක්ෂයාට ගරු කරහා සමාන වෙන්නේ? යක්ෂයා අදපු දෙයකට ගරු කරන්නේ මං කොහොමද? ගරු කරන්න බෑ. හැබැයි පුද්ගලයාට අපි ප්‍රේම කරනවා. එයාට අපි ගරු කරනවා පුද්ගලයෙක් හැටියට. මොකද එයා දෙවියන් වහන්සේගේ තවත් දරුවෙක්. එයා අපි වගේම උන්වහන්සේ මවපු. හෙට එයා ගැලවීම ලබන්න පුළුවන් තව කෙනෙක්ගේ සුභාරංචාලා. මගෙන් අහලා නැතුව තව කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා එයාට අපි ගරු කරනවා. හැබැයි එයා අදාළ ෆලෝ කරන දෙයට එයා අපිව ෆෝස් කරලා, අපිට ඒවා දේවල් කරලා, අපේ දේවල් බොරු කියලා ඔප්පු කරලා හදලා දේවල් කරන්න ඒවට ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයි. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අපිට පුළුවන් දේවල් ක්ලියර් කරලා දෙන්න. ඉතින් මගේ සෙනෙහවන්තය ඊළඟ දෙයක් තියෙනවා, හඬපටියක්. ඔබ ඒ හඬපටිය ඇහුවොත් ඔබ පුදුම වෙයි ඇත්තටම. නමුත් ඒක ඔබත් දන්න දෙයක්. නමුත් ඒක දැන් මම පටන් ගන්නෙ නෑ. මොකද දැන් වෙලාව 6:54 තව විනාඩි 6 තියෙනවා. මම නතර කරන්න පාඩම මෙතනින්. නතර කරලා ඉවරලා අපි ඊළඟ සුමානේ මෙතනින් අපි පටන් ගමු. ඉතින් මම මෙතන මේ පාඩම නතර කරන්න. අපි ඊට පස්සේ ඊළඟ සුමානේ ඉතුරු ටික අපි බලමු. ගොඩාක් වෙලාවට ඊළඟ සුමාන නැත්නම් ලබන සුමාන වෙද්දී මේ පාඩම ඉවර වෙයි. තව දෙවන් වාසේ මට මඟ පෙන්නුවොත් තව දේවල් උගන්වන්න මම උගන්වන්නම් ඔබට. හරි, අපි එනම් හස්තික වසාගෙන අපි යාඥා කරමු. සර්ව බලධාරී දෙවිතාරන් වහන්සේ, අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාමුල, ඔබ වහන්සේගේ අභියස අපි රැඳලා ඉන්න මේ වෙලාවේ ඔබ වහන්සේගේ අභිමුඛත් ඔබ වහන්සේ අද අපි දවස් අපිට කතා කරපු ස්වාමිනේ, ඔබ වහන්සේගේ වචනේම ඔබ වහන්සේ අපිට පෙන්වුවා. ඔබ වහන්සේගේ සීලම දේවල් ස්වාමිනේ, මිනිස්සු ඔබ වහන්සේගේ බයිබලය ගැන අපහාස කරමින්, ඔබ වහන්සේගේ වචනය ගැන අපහාස කරමින්, ඔබ වහන්සේ බොරු, ඔබ වහන්සේගේ දේවල් නෑ, අසම්පූර්ණයි, ඒ දේවල් කියපු හැම දෙයක්ම ඔබ වහන්සේගේ ස්වාමින් වහන්සේ වචනේ තරම් සම්පූර්ණ වචනයක් මේ ලෝකේ කිසිම දෙයක් නෑ, කිසිම පොතක් නෑ ස්වාමින් වහන්සේ. මගේ දෙවි පැරණිය ඔබ වහන්සේගේ සත්‍ය වූ
වචනෙන් අපිට කතා කරපු නිසා ස්තුති කරනවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේගේ ප්‍රඥාව නුවණ දැනගැන්ම නිසා ස්තුති කරනවා. ශුද්ධාත්මනි තව තව අපි හැම කෙනෙක්ම පුරවන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දිව්‍යමය ප්‍රඥාවද, දිව්‍යමය දැනගැන්මද, දිව්‍යමය උපදේශකමද, දිව්‍යමය නුවණින්ද, ඔබ වහන්සේගේ දේව බයෙන්ද ස්වාමීන් වහන්සේ මේ වචන අසා ඔබ වහන්සේගේ වචනේ පිළිපදින්න හදන්නා ඔබ වහන්සේගේ සීලම දරුවන්ට ඒ ප්‍රඥාවෙන් පුරවන්න ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්ට ඔබ වහන්සේ එළිදරව් කරන්න. තව තව ඔබ වහන්සේගේ එළිදරව්වේ ආත්මය තව තව ඒගොල්ලන්ට ලැබෙන්න කියලා මම යාඥා කරනවා ස්වාමීනි. මේ ඉගෙන ගන්න දේවල් ඔබ වහන්සේ තුළ ශක්තිමත් වෙන්න. ඔබ වහන්සේගේ වචනේ අල්ලගෙන තදින් අල්ලගෙන ඒගොල්ලන්ගේ ජීවිතවල අමාරුකම් කුණාටු හමන මොහොතේදී ස්වාමීන් වහන්සේ සෙලවෙන්නේ නැතුව ස්වාමීනි ඔබ වහන්සේ දෙස්ස පමණක් බලාගෙන යන්න ඔබ වහන්සේගේ වචන තුළ ශක්තිමත්ව ගමන් කරන්නට ඔබ වහන්සේගේ ශක්තිය තව තව දෙන්න කියලා මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී අද මේ සඳහා කාලෙදී කවුරු හරි රෝගීව ඉන්නවද යම්කිසි අවශ්‍යතාවයක් තිබෙනවද ස්වාමින් වහන්සේ ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් රැකියාවක් නැතුව ඉන්නවද ස්වාමිනේ තාම වීසා එකේ ඩිසිෂන් එකෙන්ද පරක් වෙලා තිබෙනවද ස්වාමිනේ මේ හැම දෙයක්ම වෙනුවෙන් මම යාඥා කළා ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ලේබල බලන්නේ දිව්‍යමය සුවය එක්නෙක නතුල නිදහස් කරනවා ඒ පවුල් වලට ආශිර්වාද කරනවා ඒ අවශ්‍යතාවයන් වලට යාඥා කරනවා වහන්සේ ඒවා යැරෙන සපයන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ එපිස 3:20 කියන අපතල ඉන්නා වූ තනන් වහන්සේ අපේ හිතනටත් වඩා ඒ බලය අධික ලෙස කරන්න පුළුවන් වූ මහත් වූ බලය අප තුළ තියන්නා වූ ස්වාමිනේ දේව වහන්සේ ඒගොල්ලන්ගේ ජීවිතවල ඉෂ්ට කරලා දෙන්න ස්වාමින් වහන්සේ පරක් වෙනාම ඩිසිෂන් එකක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඒවා ඉක්මන් වෙන්න කියලා අපි අණ කරනවා ස්වාමිනේ වහන්සේගේ කරුණාව දෙන්න රැකියාවක් නැති කෙනෙකුට හොඳ දොරක් අපි විවෘත කරනවා ස්වාමිනේ හොඳ රැකියාවක් හොඳ වැටුපක් එක සීල පහසුකම් හොඳ ටයිමින් එක ඔබ ආශි ආශිර්වාද කරන්න ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න මගේ දෙවි පියාණනි වගේම අපි එක පවුලක් හැටියට එකතු වෙලා අපි පාස්ටර්ව බාර කරනවා සිස්ටර් දිලානි වගේ දරු දෙන්නා බාර කරනවා ඔන්න නිසා වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ සැබවින්ම ඔන්න ඔබ වහන්සේට කරන හැම සේවයකටම ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න උන්ට මේ දේවල් කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය බලය හොඳ සුවය ස්වාමින් වහන්සේ වහන්සේගේම ආලේපය වහන්සේගේ දීමනා තව තව වැඩි කළා ස්වාමිනිය වහන්සේ ඒ පවුලම වහන්සේ ඔසවලා පාවිච්චි කරන්න මගේ දෙවි පියාණනේ ඒ උන්ට හැම දෙයකටම හැම අවශ්‍යතාවයක් හැම දෙයක්ම වහන්සේ ස්වාමිනිය වහන්සේ තේජසේ සම්පතට ස්වාමිනිය ප්‍රකාශ සම්පූර්ණ කරන ඒ ආශිර්වාද කළා මගේ දෙවි පියාණනේ පවුලටම ආශිර්වාද කරන්න මගේ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ දෑතට ස්වාමිනිය අපි හැම කෙනෙක්මද Facebook YouTube වල හැම කන්දෙන හැම කෙනෙක්මද බාර කළා මම යාඥා කරන්නේ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්